රාත්‍රිය අඳුරුයි. සීතල සුළඟ කඳවුර පුරා හමනවා. දුරින් වෙඩිහඬවල් ඇහෙනවා. ඒ අතරේ තරුණ රණවිරුවෙක් කුඩා කඩදාසියක් අතට අරගෙන ලියන්න පටන් ගත්තා. අම්මේ, මම හොඳින් ඉන්නවා. ඔයා තාත්තා පරිස්සමින් ඉන්න. නංගිට කියන්න හොඳට ඉගෙන ගන්න කියලා. මම ඉක්මනින් ගෙදර ඉන්නම්. ඒත් ඒ ලිපිය කවදාවත් අවසන් වුණේ නැහැ. ඊළඟ දවසේ උදෑසන රට වෙනුවෙන් තම ජීවිතය පූජා කරමින් ඔහු වීර මරණයක් ලැබුවා. ගමේ පුංචි ගෙදරක අම්මා තවමත් දොර දිහා බලන් ඉන්නවා. මගේ පුතා එයි කියන බලාපොරොත්තුවෙන්. තාත්තා තවමත් පුතාගේ ඡායාරූපය අතේ තියාගෙන නිහඬව අඬනවා. නංගි අදත් අයියාගෙන අතැක්කක් බලාගෙන ඉන්නවා. ಗುಲ ತಾಕಿಟ ರುಂಗುರು ಗುರು ತಾಕಿಟ ವಾಯಣ್ಣೋ